මේ කකුලුව ලෝකල් මාකට් එකට දාන්න නෙමෙයි මේගොල්ලෝ තියන් ඉන්නේ. මේගොල්ලෝ තියන් ඉන්නේ මේක එක්ස්පෝර්ට් කරන්න. සාමාන්‍යයෙන් කිලෝ එකක් රුපියල් 15000ක් විතර වෙනවා. එක කකුලුවෙක්ම කිලෝ එකක් විතර වෙනවා. සමහර කකුලු ඉන්න කිලෝ එකටත් වැඩි. හැමතැනම අහුවෙන්නේ නැහැ මේ කකුලුව. කලපු ආශ්‍රිතව තමයි වැඩිපුරම ඉන්නේ. සෑහෙන ලොකුයි. සාමාන්‍යයෙන් ඔය අණ්ඩකින් අපේ අතක් එහෙම ඇල්ලුවොත් සාමාන්‍යයෙන් කඩලා යන සයිස් එකට වගේ සෑහෙන විශාලයි. මේගොල්ලෝ අල්ලපු හැටිය ගැට ගහනවා. අඬු නැත්තම් මස් දිය කරනවා කියලා කියනවා. බලන්න ඔය එහෙම ගැටයක් ගහපුවම හෙල්ලෙන්නවත් බැරි විදිහට ඒගොල්ලෝ ගැට ගහනවා. පන පිටින් තමයි මේගොල්ලෝ මේක එක්ස්පෝර්ට් කරන්නේ. මේගොල්ලෝ කරි හදලා කන්න බෑ, උයලා එහෙම කන්න බෑ. කනවන සාමාන්‍ය සම්බෝලයක් හදලා ඒ වගේ තමයි කන්නේ. මම බලන්න අණ්ඩක් කැඩිච්ච අණ්ඩක් තියෙනවා. සාමාන්‍යයෙන් සෑහෙන ලොකුයි. මේ පොඩි කකුලේ පොඩි වුණාට අණ්ඩ සාමාන්‍යයෙන් අපේ ඇඟිලි දෙක තුනකට වැඩිය ලොකුයි. පව් තමයි ඉතින්. පව් වුණාට ඉතින් මේගොල්ලෝ ජීවත් වෙන්න තමයි මේ දේ කරන්නේ. ඒ වගේ විශාල කකුලු ලංකාවේ මාකට් එකට දාන්නේ නැහැ. මේගොල්ලෝ එක්ස්පෝර්ට් කරන්නේ කම්පැනි හරහා. බලන්න. එක දවසකට සාමාන්‍යයෙන් කිලෝ 20ක් 30ක් ඒගොල්ලෝ අල්ල ගන්නවා. අල්ලන්නත් බෑ. අණ්ඩකට අහුනොත් එහෙම ඇඟිල්ලක් කඩලා දානවා. එච්චර ලොකුයි. හයියක් තියෙනවා ඒ වගේම.